1984 අවුරුද්දේ ටෙස්ලා ඇමරිකාවට ගොඩ බහිනවා. ඔළුව පුරාම තියෙන්නේ අලුත් අදහස්. එයාගේ එකම ඉලක්කයක් තමයි ඒ කාලේ ලෝක ප්‍රසිද්ධ නවනිපියම්කරුවෙක් වෙලා හිටපු තෝමස් එඩිසන් එක එකතු වෙන වැඩ කරන එක. එඩිසන්ගේ කම්පැනියට ඔහු බැඳ එඩිසන් ඔය අතර පෞද්ගලික ප්‍රශ්නිකුත් තිබුණා. දවසක් එඩිසන් ටෙස්ලාට ඩොලර් 50000ක බෝනස් එකක් පොරොන්දු වෙලා පස්සේ කිල්ලුවම චිව්වලු ටෙස්ලා ඔයාට අපේ ඇමරිකන් විහිළු තේරෙන්නේ නැහැ කියලා. අන්න එතනින් තමයි ඒ දෙන්නගේ පාරවල් දෙක වින් වෙන්නේ. ටෙස්ලා Tamanගේම ගමනක් යන්න තීරණය කරනවා. ඉතින් එඩිසන්ගෙන් වෙන්නුනාට පස්සේ ටෙස්ලා තානියම නෙවෙයි. ඔහුට මුණ ගැහෙනවා ජෝර්ජ් වෙස්ටින්හවුස්ව. එතනින් පටන් ගන්නේ ඔහුගේ ජීවිතයේ ස්වර්ණමය යුගයක්. බලන්න 1884 AC මෝටරය හදනවා 88 පේටන්ට් එක වෙස්ටින්හවුස්ට විකුණනවා. හැබැයි මෙතන තියෙන වැදගත්ම කතාව තමයි 1891 දී වෙස්ටින්හවුස්ගේ කම්පැනිය බංකොලොත් වෙන්න යනකොට ටෙස්ලා Tamanට ලැබෙන්න තිබුණු කෝටි ගාණක රොයල්ටි සල්ලි ඔක්කොම අතාරිනවා. මොකද ඔහුට සල්ලි වලට වඩා වැදගත් උනේ AC තාක්ෂණය කියන සිහිනය. මේකෙන් ඔහුගේ දැක්ම වගේම බිස්නස් පැත්තෙන් ඔහු කොච්චර බොළඳද කියන එකත් පේනව නේද? මෙන්න මේ මොහොත. මේක තමයි ටෙස්ලාගේ ජීවිතේ ඉහළම තැන. 1893 චිකාගෝ ලෝක ප්‍රදර්ශනය. මුළු ප්‍රදර්ශන භූමියම ඒ කියන්නේ දහස් ගාණක් විදුලි බුබුලු දල්වන්නේ ටෙස්ලාගේ AC සිස්ටම් එකෙන්. මුළු ලෝකයම බලාගෙන ඉද්දී එදා ඔප්පු වුණා ධාරා යුද්ධයේ නියම ජයග්‍රාහකසේ ඔහුව අමතක කළේ නැහැ. කවදාවත් අමතක කරන්නෙත් නැහැ. මොකද අද විද්‍යාවේදී චුම්බක ක්ෂේත්‍රයක ශක්තිය මනින මූලිකම ඒකකයට කියන නම තමයි ටෙස්ලා. ඔහුගේ නම විද්‍යාවේ භාෂාවටම එකතු වෙලා තියෙනවා. ඒක තමයි ඔහුගේ සැබෑ දක්ෂතාවයට විද්‍යාලෝකයේ ලබා දුන්නු ලොකුම නොමැකෙනම ගෞරවය. ඉතින් It's our 27th adventure. Please subscribe and hit play to join us.